මචං මං කලින් වීඩියෝ එකක් දැම්මා අලවතුගොඩ පොලිසියට වීඩියෝ එකක්. හරිද? දැන් ඒකට වීඩියෝ එක අයින් කරන්න කියලා පොලිසිය ලොක්කා චරදනේ දානවා. හරිද? මට කෝල් එකෙන් චරදනේ දානවා වීඩියෝ එක අයින් කරේ නැත්තම් හොඳ වැඩක් කරනවා මෙහෙමයි කියලා. මචං මෙතන සීන් එකක් තියෙනවා දුනුවිල ගමේ ඉන්නවා පාසි කියලා එක්කෙනෙක්. හරිද? පාසි මේ අලවතුගොඩ පොලිසිය ලොක්කට පගාව දෙනවා. හරිද? පාසිගේ හෝටලෙන් තමා එවුන් කන්නේ බොන්නේ පාන් ගෙඩියටයි බනිස් ගෙඩියටයි ඇත්තම කතාව කිව්වොත් පුක දෙනවා. හරිද? පොලිස් කාර්යය පුක දෙනවා පාසිට. පාන් ගෙඩියටයි බනිස් ගෙඩියටයි පැටිස් එකටයි. හරිද? ඔතන ඉන්නවා ලොකු කියලා එකෙක්. ලොකුයි පොඩි කියන එකෙකුයි අය ඉන්නවා සම්පත් කියලා එකෙක්. හරිද? ඔවුන් මචං අපේ ගෙදෙට්ට ගැව්වා ගල් මුල් හේතුවක් නැතුව ගල් ගැහුවා. හරිද? ගල් ගහලා ගේ කුඩු කරා. ගේ ඉයරයි වීඩියෝ එකක් දාන්න පුළුවන්. දැන් මේ යන්න විදියක් නැහැ. උන් චරදනේ දාලා තියෙන්නේ දැක්කේ තන මේ ගහනවා අරකයි මේකයි කියලා. හරිද? මේ වීඩියෝ එක මචං ෂෙයා කරලා දෙන්න ඕනේ පුළුවන් තරම් ජනාධිපතියට ෂෙයා කරලා දෙන්න ඕනේ මේ වීඩියෝ එක. හරිද? ලොකුම තැනට මේ වීඩියෝ එක ෂෙයා කරලා දෙන්න ඕනේ. මයි පැත්තේ ඉන්නේ කොල්ලෝ ටික අනිවාර්යෙන් මේ වීඩියෝ එක ෂෙයා කරලා මට සපෝට් එක දෙන්න ඕනේ. හරිද? එකෙන්ම මේ වීඩියෝ එක ෂෙයා කරලා දෙන්න ඕනේ ලොකුම තැනකට. මේ අලවතුගොඩ පොලිසිය කට්ටිය මචං මේ නීතිය හරියට කරන්නේ නැහැ. හරිද? අහිංසක කොල්ලොන්ට කෙලවන්නම තමයි බලන්නේ. හරිද? මට විතරක් නෙමෙයි. තව ඉන්න කොල්ලෝ එවුන්ටත් කෙලවන්න බලන්නේ. හරිද? පොලිසියට තාම හරියට එකේ සෙඩ්ඩලා නැහනේ. මං තමයි මේ පොලිසිය හදලා ගන්න. අලවතුගොඩ පොලිසියට කෙලවලාම තමයි අතාරින්නේ. හරිද? ගිහිල්ලා පැමිණිලි දැම්ම වැඩක් නැහැ. හරිද? එවුන්ගේ පැත්ත තමයි ගන්න. කෙලින්ම පගා බලයට යට ගහනවා කේස් ඔක්කොම. හරිද? පගාව ගන්න එක එලවන්න ඕනේ පොලිසියෙන්. ඔව්. ඔය සම්පත්ගේ ගෙදර ඉඳන් තමයි මචං මේ අරක්කු බොණ්ඩ දීලා කට්ටිය එව්වේ. හරිද? සම්පතුයි මේ පාසි කියන එක්කනයි අදිත් කියන එක්කනයි ලොකු කියන එක්කනයි මේ සුද්ද කියලා එකෙක් ඉන්න සුද්ද කියන එකයි පොඩි කියන එකයි ඔවුන් ඔක්කොම කතා වෙලා ගැහුවේ මචං. හරිද? ආ ඉන්නවා සමන් කියලා එකෙක්. හරිද? ඌගේ ඇත්ත නම බිකා කියන එක තමයි ඌගේ ඇත්ත නම. හම්දාවෙන් පැනලා ඉන්නේ. හරිද? හම්දාවෙමුත් ඌ හොයනවා. එවුන් තමයි මචං මේ ගෙදෙට්ට ගල් ගැහුවේ. හරිද? ගෙදෙට්ට ගල් ගහලා ගේ තනිකර කුඩු කරා. සල්ලි වගේක් තිබ්බා. ලස්ස දෙකක් විතර. ලස්ස දෙකම අරන් ගියා. එවුමොයි පොලිසිය කට්ටියයි හවුලේ තමයි සල්ලි ටික ගත්තේ. හරිද? අලවතුගොඩ පොලිසියෙන් ළඟ ඉද්දි පොලිස් කාර්යෝ ළඟ ඉද්දි ගැහුවේ ගෙදෙට්ට ගල්. හරිද? අපේ ළඟ සාක්ෂි ඔක්කොම තියෙනවා. දැන් උනත් ගෙදෙට්ට ගිහිල්ලා බලන්න පුළුවන්. ගේ ගන්න දෙයක් නැහැ. අල්මාරි ඔක්කොම කුඩු කරලා තියෙන්නේ. හරිද? මේ පාසි කියන කට්ටියම තමයි මේකට සම්බන්ධ. මේ කට්ටියට තාම ක්‍රියාමාර්ගයක් නැහැ. හරිද? ඒකින්ද මේ වීඩියෝ එක ටක් ගාලා ලොකුම තැනකට ෂෙයා කරලා ඕනේ ජනාධිපතියට මේ වීඩියෝ එක යනකම් ෂෙයා කරලා දෙන්න. එච්චරයි ඉල්ලන්නේ. මචං ඔය අලවතුගොඩ පොලිසිය කට්ටිය තනිකර පගාව ගන්නේ දන්නවද? ඔය පොලිසියේ ඉන්නේ එක්කෙනයි දෙන්නයි හොඳ කට්ටිය ඉන්නේ. අනික ඔක්කොම පගාකාරයෝ ඉන්නේ. මේ පොලිසිය මුල ඉඳන් අගට යනකම් හදන්න ඕනේ. හරිද? කෙලින්ම පොලිසියට ක්‍රියාමාර්ගයක් කරම්ම නතර කරන්න ඕනේ. අපි ගිහිල්ලා පැමිණිලි දෙකක් විතර දැම්මා. දෙකටම පොලිසියෙන් ආවා. ඇවිල්ලා අපිට බැනලා ගියා යන්න. අරුන්ගෙන් සල්ලි පගාව ගන්නවා. හරිද? සල්ලි අරන් එවුන්ගේ පැත්තට තමයි කතා කරන්නේ. අපි නුවරට ගියා. තාම ක්‍රියාමාර්ගයක් නැහැ මේ පැත්තෙම. මේ ඒකින්ද මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරලා දෙන්න ඕනේ මට. හරිද? මේ වෙලාවට උදව්වක් දෙයක් මයි පැත්තේ ඉන්න කොල්ලෝ ටික දන්නවනේ. අය එකෙන්ම ඕන දෙයකට ඉන්නවා. මේ පොලිසියේ ලොකු මහත්තයා මචං අලවතුගොඩ පොලිසියේ ලොකු මහත්තයා මට චරදනය කරලා තියෙන්නේ මේ කෝල් දීලා කියනවා මේ අවුෙන් එපා කොහෙන්වත් වෙඩි තියනවා අරකයි මේකයි කියලා සීන් කෝන් ගොඩක් ඇදලා තියෙන්නේ. හරිද? ඒකින්ද මේ කියන්න බෑනේ අදිස්සියෙන් මේ මට මොනවයි වුණොත් මේ ඔය කට්ටිය දැනගන්න ඕනේනේ. හරිද? මේ ඔවුන් සත පහකට විශ්වාස කරන්න බෑ. අරක්කු බෝතලයටයි සල්ලි වලටයි දෙකට නැමිලා ඉන්නේ පොලිසිය ලොක්කත්. හරිද? මූ තනිකර පගාකාරයෙක්. හරිද? එච්චරයි කියන්න තියෙන්නේ. මම මේක අතාරින්නේ මේ වීඩියෝ එක ලොකුම තැනකට යනකම් මම දිගටම වීඩියෝ දානවා. ඔව්
මයි පැත්තේ ඉන්න කොල්ලෝ ටික මට සපෝට් එකක් දිහාන් එකෙන්ම හරිද